හායි කොහොමද? මගේ එන්ගේජ්මන්ට් එක තිබුණා. ඉතින් මම ඒකේ වීඩියෝස් ගත්තා මගේ මෙමරිස් විදියට තියාගන්න. ඉතින් මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. අපි ඉස්සෙල්ලාම නැකත් බලන්න ගියා. ඊට පස්සේ තමයි අපි ඔක්කොම වැඩ ටික පටන් ගත්තේ. නැකත් බලන්න ගියාට පස්සේ අපි ඉස්සෙල්ලාම ගියේ අපිට සාරි බලන්න අම්මට මට නංගිට. ඉතින් අපි කට්ටියට හරියන විදියට සාරිස් බලන්න අපි ගියා පෙටාවලට. ඉතින් මම බැලුවේ බොහොම ගොඩාක්ම charm එකට තියෙන සාරි එකක්. ඉතින් අපිට බලලා ඉතින් අපිට හම්බුණා සාරි එක තමයි මම සිලෙක්ට් කරගත්තේ. ඔන්න ඔක තමයි මම සිලෙක්ට් කරගත්තේ. ඉතින් ওই જાතියෙම අපේ අම්මටයි හස්බන්ඩ්ගේ අම්මටයි දෙන්නටත් අපි සාරි ගත්තා. ඉතින් එතනට ගියාට පස්සේ එතන ගොඩාක් සාරි තිබුණා. ඉතින් සිලෙක්ට් කරගන්න ටිකක් අමාරු වුණත් මට මුලින්ම හිත ගියේ ඕකට. ඉතින් මම ඒ සාරි එක අරගෙන ආවා. අපේ නංගිටත් ඔතනින් සාරියක් ගත්තා. එයා නම් ගත්තේ black color සාරි එකක්. ඉතින් ඔක්කොම charm සාරි තමයි අපි එදා ගත්තේ. ඊට පස්සේ මං කරේ engagement එකට පොඩි කාඩ් එකක් ඩිසයින් කරගත්තා. ඉතින් ඒ කාඩ් එක ඩිසයින් කරගත්තෙත් මමම තමයි. මං කැමති විදියට මට ආස හිතෙන කලර්ස් වලින් මං කාඩ් එක ඩිසයින් කරගත්තා. මං අන්තිමට දාන්නම් මං හදපු කාඩ් එක මොන වගේ එකක්ද කියලා. ඉතින් අපි කාඩ්ස් ටිකක් print කරලා අරගෙන කට්ටියට යවුවා. අනිත් අයට WhatsApp කරා. අපි නෑදෑයන්ට ළඟම නෑදෑයන්ට තමයි මේ print කරපු කාඩ්ස් දුන්නේ. යාළුවන්ට අපි කරේ WhatsApp කරන එක. ඊළඟට අපි පැත්තෙන් වෙන්න තිබුණු ලීගල් වැඩ ටික අපි කරගත්තා. එයාලගේ පැත්තේ ડોකියුමන්ට් එකත් මට එවුවා. ඊට පස්සේ අපි ගියා measurement එක දෙන්න. ඉතින් අපේ ළඟ ගෙදරක මේ ආන්ටි කෙනෙක් තමයි අපේ ඇඳුම් ටික කරේ, නංගිගේ මගේ අම්මගේ. ඉතින් අපි මම නම් කැන්ඩියන් එකක් ඩ්‍රෙස් කරේ. ඉතින් ඒක මේඩප් කරගත්තා හැන්. සාරි එකක් රෙන්ට් කරනට වැඩිය මට මෙතෙන්දී ලාභයක් තිබුණා කියලා මං හිතනවා. ඉතින් ඇත්තටම මේ ඇඳපු එකක් අඳිනට මට හිතුණා අලුත්ම එකක් අඳනනම් මං කැමති විදියට හදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා තමයි මං අලුතෙන්ම සාරි එකක් අරගෙන මේඩප් කරලා මගේ කැන්ඩියන් එක හදාගත්තේ. හස්බන්ඩ් යාගේ මැටීරියල් සිලෙක්ට් කරගත්තා. එන්ගේජ්මන්ට් එක උනාට මම ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නෙක් ගත්තා. මගේ ෆොටෝස් ටික ලස්සනට තියන්න ඕන නිසා. ඉතින් මේ යාළගේ මෙෂර්මන්ට් එක ගන්න වෙලාව මෙතන නම් එක්කෙනා ඉන්නේ. මෙයාගේ අක්කී හිටියේ නෑ. යා ස්කූල් ගිහිල්ලා. යාගේ වීඩියෝ එක නෑ මන් ළඟ. ඊළඟට මම ළඟ සෙල් බොකේ එකක් තිබුණා. මම මේ කෝස් එක කරපු දවසක හදපු එකක්. ඉතින් මම මේ බොකේ එකේ මල් ටික සේරම ගලවලා මේ ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නට බොකේක්ස් දෙකක් වෙනම මේ අලුතෙන්ම මේ ටේප් කරලා ඉතින් කම්බි මලකඩ කාලා තිබුණා. ඒ නිසා අලුත් මේ ටේප් ඔතලා මම අලුතෙන් බොකේස් දෙකක් ඒ දෙන්නට හැදුවා. මගේ පරණ මල් බොකේ එකකින්. මට මෙතෙන්දි ලොකු වියදමක් ගියේ නෑ. මොකද මේ මං ගත්ත මේ මන් ළඟ තිබුණ බොකේ එකකින් හදන නිසා මෙතන මට මේ ටේප් වලට විතරයි මිනිම වියදමක් ගියේ. ඉතින් මං ඒ දෙන්නට ලස්සන බොකේස් දෙකක් මගේ පරණ බොකේ එකෙන් හදාගත්තා. ඉතින් පොඩි වියදම් පාලනයක් ඉතින් වුණා මේ පරණ එකෙන්ම ආයෙ මං නැවත මේ අප්‍රයෝජනයක් ගත්ත නිසා. ඔතන අන්තිමට ඇති මං යාළට හදලා තියෙන බොකේස් දෙක. මගේ මූණ නම් කළුයි. කැතට වැදිලා තියෙන්නේ. එමයි කියලා තින් ලොකු ලස්සනකුත් නෑ මගේ. මේ තියෙන්නේ ෆිනිෂ් කරපු යාළ දෙන්නගේ බොකේස් දෙක. ඉතින් ඒක ලස්සනට ආවා. ඉතින් මේ තියෙන්නේ අපේ ෆන්ක්ෂන් එක තියෙන මේ විලා එක. අපේ අඳුරන අයියා කෙනෙක්ගේ විලා එක තමයි තිබුණේ. ඉතින් එතන ඇත්තටම ලස්සනයි. අපේ වැඩේට හොඳයි කියලා හිතන නිසා අපි එතන ගත්තා අපේ වැඩේ කරන්න. ඉතින් ඇත්තටම අයියට ගොඩාක් thank you යාගේ මේ ප්ලේස් එක අපිට මේ වැඩේට දුන්නට. ඉතින් ඔතන තමයි යාලා සෙටප් කරලා තිබ්බේ.
ඊට පස්සේ අපි පුටු බලන්න ගියා. අපි මේ හස්බන්ඩ් ගියේ. ඊළඟට අපි ජුවලරිස් බලන්න ගියා. හස්බන්ඩ්ගේ රින් එක බලන්න තමයි අපි ගියේ. ඉතින් අපේ රිලේෂන්ෂිප් එක ලොං ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් එකක් නිසා අපි දෙන්නගේ වැඩ තනියම තමයි කරගන්න උනේ. ඉතින් මගේ වැඩවලට නම් වැඩිපුරම ගියේ අපේ අම්මයි අපේ නංගි. ඉතින් නංගි තමයි මේ වීඩියෝස් ගන්නෙ. මේ කොච්චර ජුවලරිස් මෙතනින් සිලෙක්ට් කරගෙන අරගෙන ගියත් මම අන්තිමට ඔන්ලයින් Facebook එකෙන් තමයි මගේ ජුවලරි ටික හදාගත්තේ. ඉතින් මම ඒකේ ෆොටෝ එකක් දැන් දාන්නම්. ඉතින් ලස්සනට මගේ වැඩේ කරලා දීලා තිබ්බා. මේ ටික තමයි මම ඔන්ලයින් ගත්තේ. ඉතින් ලස්සනට මේ වැඩේ පේජ් එකෙන් කරලා දීලා තිබුණා මට. පොඩි ෆිට ඔන් එකකට ගියා. කම්ප්ලීට් කරලා නැහැ තාම. වැඩේ ඉවර කරලා ඒ වුණාට අපි ගෙනල්ලා අපි තව ටිකක් මේක වර්ක් කරගත්තා. අපේ අක්කා මේ ටික මට වර්ක් කරලා දුන්නා. මේ තියෙන අපේ අම්මා මට තව බෝඩර් එකක් අල්ලලා දුන්න පොඩ්ඩක් තව ෆිනිෂ් කරගන්න ඕන නිසා මේ තියෙන ඒකේ වීඩියෝ එක. දැන් ගොඩක් දුරට වැඩ ඉවරයි. ඊට පස්සේ මම ඒ ලං කරලා මේ ක්ලීන් අප් එකක් කරගන්න ගියා. මම ඩ්‍රෙස් කරේ කැන්ඩි වලින් නිසා. ඉතින් මම අනිත් වැඩ ටික ක්ලීන් අප් ෆේෂල් ඒ ඔක්කොම මම මෙහෙන් කරගත්තා. ඉතින් මේ ක්ලීන් අප් එකට ගියපු එකේ දවසේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මාව එහෙ ඩ්‍රෙස් කරපු ඒ කියන්නේ හස්බන්ඩ් ගාලෙක් තමයි ඩ්‍රෙස් කරේ. ඉතින් ඇත්තටම මේ එයාව මං ඉස්සෙල්ලම දැක්කෙත් එයා මාව ඉස්සෙල්ලම දැක්කෙත් එදා උදේ. ඒ නිසා මේ ඔක්කොම මෙහෙන් කරගෙන යන්න ඕන වැඩ ටික මං කරගෙන ගියා. එතකොට එයාටත් ලේසි. ඉතින් ඇත්තටම නිතර මිටින් එහෙ යන්න එන්නත් බෑනේ. ඉතින් ටයිම් නැති නිසා මං ඔක්කොම හරිත් පෙර සූදානම් කරගන්න ඕන වැඩ ටික මම මෙහෙන් කරගත්තා. ඊට පස්සේ අපේ ගෙදර කැවිලි හැදුවා. මගේ මල්ලි නංගි අක්කා එයාලා ඇවිල්ලා තමයි අපිට ඒවා හදලා දුන්නේ. හරියටම අපි කැන්ඩිව යන්න කලින් දවසේ මං ගිහිල්ලා ගෝල්ඩ් ෆේෂල් එකකුත් කරගත්තා. ඊට පස්සේ මං මගේ පොඩි ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නගේ එයාලා දෙන්නගේ ඇඳුම් දෙක තව පොඩ්ඩක් වර්ක් කරගත්තා. මේ තියෙන අපි ගෙන යන හදාගත්ත බඩු ටික. ඉතින් මම නුවර යන ටිකයි එන්ගේජ්මන්ට් එක දවසේ ටිකයි ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකන් ගිහිල්ලා එන්නම්. බයි සරණයි.